ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වල වගේම නීඩ් ෆෝ ස්පීඩ් ගානකොට තිබ්බ හැම කාර් එකටම අපි නයිට්‍රස් සෙට් කරා මතකද? ඇත්තටම මේ නයිට්‍රස් කියන්නේ මොකද්ද? මේක වැඩ කරන්නේ කොහොමද? මම මේක සරලවම පැහැදිලි කරලා දෙන්නම්. නයිට්‍රස් කියන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්. මේක ඉන්ධන වර්ගයක් නෙමෙයි. ඔයාලා දන්නවා එන්ජින් එකක පවර් වැඩි කරන්න ඕනේ නම් ඉක්මනින් සහ ක්‍රමවත්ව ඉන්ධන දහනය කිරීමට එන්ජින් එකට ලැබෙන වාතය වැඩි කරන්න ඕනේ කියලා. එන්ජින් සිලින්ඩර් එකකට වාතය රඳව ගන්න ලොකු ඉඩක් හෝ ඇද ගැනීමට ලොකු ශක්තියක් නැහැ. අපි මේ නිසා තමයි පවර් එක වැඩි කරගන්න ටර්බෝ චාර්ජර් හෝ සුපර් චාර්ජර් වගේ දේවල් භාවිත කරලා එන්ජින් එක ඇතුළට වාතය තල්ලු කරලා දෙන්නේ. 1772 දී හොයාගත්ත මේ නයිට්‍රස් ඔක්සයිඩ් ගෑස් එක මුලින්ම මිනිස්සු භාවිතයට අරන් තියෙන්නේ පාටි ට්‍රික් එකක් හෝ නිර්වින්දකයක් ලෙස. ඒ මොකද කියනවා නම් මේ ගෑස් එක හුස්ම ගන්නකොට මිනිස්සුන්ට hina යන්න පටන් ගත්තා. ඒ වගේම මුලින්ම නයිට්‍රස් එන්ජින් එකකට භාවිත කරලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ ජර්මනියේ ප්ලේන් එන්ජින් වල. ඉතින් ඇත්තරම මේ නයිට්‍රස් පාවිච්චි කරන්නේ එන්ජින් එකට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්න. ඉතින් එන්ජින් එකකට වැඩියෙන් ඔක්සිජන් ඕනේ නම් ඇයි අපි එන්ජින් එකට ඔක්සිජන් ටැංක් එකකින් ඩිරෙක්ට් ඔක්සිජන් ඉන්ජෙක්ට් කරන්නේ නැත්තේ? මේකට හේතුව තමයි පිරිසුදු ඔක්සිජන් ෂොට් එක එන්ජින් එක ඇතුළට යවනකොට ප්‍රී ඉග්නයිට් වෙනවා. එහෙමත් නැත්නම් සිලින්ඩරේ ඇතුළට යවනකොට පවර් ස්ට්‍රෝක් එකට කලින් ඉන්ටේක් ස්ට්‍රෝක් එකේදීම එන්ජින් එකේ උෂ්ණත්වයෙන්ම ගිනි ගැනීමකට ලක් වෙනවා. මේක බානි නවාරෝ කියලා ඩ්‍රැග් රේසර් කෙනෙක් ටෙස්ට් කරලා බලලා තියෙනවා. මෙතනදී නයිට්‍රස් ඔක්සයිඩ් වල වාසිය තමයි මේ ගෑස් එකේ තියෙන ඔක්සිජන් රිලීස් වෙන්නේ මේක සිලින්ඩරේ ඇතුලේ පීඩනයකට ලක් වුණාම විතරයි. ඉතින් මේ නයිට්‍රස් ඔක්සයිඩ් කැනිස්ටර් එකක් ඇතුලේ දියරයක් විදියට කම්ප්‍රෙස් කරලා ගබඩා කරලා තියෙනවා. මේක කෑන් එකකින් රිලීස් කරනකොට ගෑස් එකක් විදියට තමයි එළියට එන්නේ. මේකෙන් තවත් වාසියක් තමයි ලික්විඩ් එකක් ගෑස් එකක් විදියට එක්ස්පෑන්ඩ් වෙනකොට මේ ගෑස් එකේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ සීතල වෙනවා. වාතයක උෂ්ණත්වය අඩුයි කියන්නේ වාතයේ ඝනත්වය වැඩි කියන එක. ඔයාලට මතකයිනේ නයිට්‍රස් වලින් ඔක්සිජන් එළියට දාන්නේ සිලින්ඩර් එක ඇතුළට ගියාට පස්සේ කියලා. මෙතනදී නයිට්‍රස් ඔක්සයිඩ් වලින් ඔක්සිජන් වෙන් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට හරියන්න ඉන්ධන එකතු කරන්න විතරයි. මේ එක නයිට්‍රස් ෂොට් එකකින් හෝස් පවර් 50ත් 300ත් අතර ගාණක් ලබා ගන්න පුළුවන්. මේ නයිට්‍රස් එන්ජින් එකකට ලබා දෙන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඩ්‍රයි ඉන්ජෙක්ෂන්. අනිත් එක වෙට් ඉන්ජෙක්ෂන්. ඩ්‍රයි ඉන්ජෙක්ෂන් එකකදී වෙන්නේ නයිට්‍රස් එයා ඉන්ටේක් එක හරහා යවලා ඒකට හරියන ප්‍රමාණයට ඉන්ධන වෙනමම එන්ජින් එකට ලබා දීම. වෙට් ඉන්ජෙක්ෂන් එකකදී කරන්නේ නයිට්‍රස් සහ ඉන්ධන දෙකම මිශ්‍රණයක් විදියට එකවරම එයා ඉන්ටේක් එකට ඉන්ජෙක්ට් කරන එක. නයිට්‍රස් තියෙන වාහනවල මේ වගේ දුම දානවා දැකලා තියෙනවද? මේකට කියන්නේ පර්ජින් කියලා. නයිට්‍රස් සෙටප් එකක් අපි යූස් කරනකොට මේ නයිට්‍රස් අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා කරන්න අපි ස්පෙෂල් ඩිලිවරි සිස්ටම් එකක් යූස් කරනවා. අපි නයිට්‍රස් යූස් කරන්න කලින් මේ ලයින් එක ඇතුලේ නයිට්‍රස් ඇවිල්ලා නැවතිලා තියෙනවා. මෙතන ඇවිත් නැවතිලා තිබ්බම නයිට්‍රස් ඔක්සයිඩ් වල ඝනත්වය වෙනස් වෙනවා. එන්ජින් එකකට අවශ්‍ය ඝනත්වයෙන් නයිට්‍රස් ආවේ නැත්තම් එන්ජින් එකෙන් පවර් ජෙනරේට් කරනවා වෙනුවට අවශ්‍ය ඝනත්වයෙන් ලික්විඩ් ගෑස් එක එනකන් එන්ජින් එක බග් වෙනවා. ඒ කියන්නේ මිස් කරනවා වගේ එකක්. මේකට විසඳුමක් ලෙස අපි රිලීස් වැල්ව් එකක් භාවිතා කරනවා. මේකෙන් වෙන්නේ අවශ්‍ය ඝනත්වයෙන් ලික්විඩ් ගෑස් එක එනකම් මේ නයිට්‍රස් ඩිලිවරි සිස්ටම් එකේ ඉතුරු වෙලා තියෙන ඝනත්වය වෙනස් වුණු ගෑස් එක පිට කරන එක. මේක ලස්සනට කරන දෙයක් වගේම එන්ජින් එකටත් කරන උදව්වක්.